අපි විශ්වාස කරනවා ඊළඟ මැතිවරණයේදී වැඩි දායකත්වයක් දෙන්න පුළුවන් කියලා. ඒක තීරණය වෙන්නේ එකතු වෙන පිරිස ප්‍රමාණය අනුව. දැන් ඔබ දකින්නේ කිහිප දෙනෙක් සවින්දව දකිනවා. මේ මෑත කාලීනව මාව දකිනවා. එතනින් එහාට ගියාම අපේ තුෂාරා සූර්යාරච්චි මහත්මියව දකිනවා. එතනින් එහාට ගියාම අපේ සනත් නිශාන්ත මහත්මයාගේ වයිෆ්ව දකිනවා. චමරි පෙරේරා මහත්මිය දකිනවා. ඔහොම කිහිප දෙනෙක්නේ දකින්නේ මූණට. ඉතින් එතනින් එහාට තව අලුත් මූණු එකතු වෙනවා නම් දිස්ත්‍රික්ක මට්ටමින් අලුත් අවස්ථා තියෙයි. ඉදිරිපත් වීමනේ තියෙන්න ඕනේ. ඉදිරිපත් උන් නැත්නම් ඒ පොදු ජන පෙරමුණ ලෑස්ති අවස්ථාව දෙන්න. ලෑස්ති අවස්ථාව දෙන්න. ඒ අවස්ථාවේදී හොඳ දැනුම බුද්ධියක් තියෙන තමන්ට වැඩක් කරන්න පුළුවන් කියලා පෙන්නන තමන්ට ඒ ශක්තිය තියෙනවා කියලා පෙන්නන අයට ඒ අවස්ථාව ලැබේ. අම්මෙදාම අර අවිල්ලා හිංසක විදිහට hina වෙලා දේශපාලනය කරන්න නම් බෑ. ඒක කරන්න බෑනේ. දැන් අපි දැක්කනේ කලින් පාරත් කොච්චර නළු නිලියෝ පවා දැන් ජාතික ජනබලවේගයේ ස්ටේජ් එකේ කතා කරන්නේ ලස්සන කතන්දර කිව්වනේ. එතකොට ඒ අය දැන් මහ පොළොවට බහැලා ඒ අයගේ වෘත්තිය කරගෙන යනවා. දේශපාලනයේ නිරත වෙච්ච අය දේශපාලනේ නිරත වෙනවා. නමුත් තාම මම දැකලා නෑ. ඒ ආවට වැඩක් නෑ. ඉල්ලලා එන එක විතරක් නෙමෙයිනේ. පසුපෙළාසනවල ඉන්න മന്ത്രിවරියෝ කවි පොත් කියවනවා නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතනින් එහාට වැඩේ මොකද හැමදාම කතා කරන්නේ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියයි. එතනින් එහාට ගියාම නිලන්ති කොට්ටහචි මහත්මියයි. ඒකේ තව කවුරු හරි කෞශල්‍ය මහත්මියයි. ඕක කීප දෙනෙක්නේ අපි හැමදාම කටවල් විදිහට දකින්නේ. මං කියන්නේ මේවා දෙන්න. මේ වැඩ කරන්න දෙන්න වැඩ කරන එක විතරක් නෙමෙයි. වැඩ කරනවට වගේම මේගොල්ලන්ගේ මේ නියෝජනයෙන් ප්‍රයෝජනයක් ගන්න.